අපි හැමෝගෙම හැසිරීම පාලනය කරන හැබැයි අපි කවුරුත් වගේ ගණන් ගන්නේ නැති පුදුමාකාර බලවේගයක් තියෙනවා. ඒ හැමදේම පටන් ගන්නේ ඇත්තටම ලෝකේ හැඩයෙන්. හොඳයි අපි බලමු පළවෙනි කොටස මහද්වීප දෙකක කතාවක්. මේකෙදි අපි බලන්නේ ලෝකේ හැඩය කොහොමද අපේ හැසිරීම වලට බලපාන්නේ කියලා. මේ කතාව අපි පටන් ගමුකෝ මානව විද්‍යාඥයෙක් වෙන ජෙරඩ් ඩයිමන්ඩ් කරපු හරිම රසවත් නිරීක්ෂණයකින්. මෙන්න මේකයි එයා දැකපු දේ. යුරේෂියාව කියන්නේ පළලින් වැඩි මහද්වීපයක්. හැබැයි ඇමරිකාවයි අප්‍රිකාවයි ගත්තම ඒව උසින් තමයි වැඩි. දැන් ඉතින් මේක බැලු බැලමට සාමාන්‍ය දෙයක් වගේ පේන්න පුළුවන් නේද? ඒත් මේ පුංචි වෙනස ඇතුලේ හරිම ගැඹුරු බලපෑමක් හැංගිලා තිරෙනවා. ඉතින් තීරණාත්මකම කාරණේ තමයි මේක. මේ භූගෝලීය වෙනස නිසා යුරෝපයේ ආසියාවේ ගොවියන්ට ලැබුණේ ලොකු වාසියක්. හිතන්නකෝ එකම අක්ෂාංශයක් දිගේ නැගෙනහිරට හරි බටහිරට හරි යනකොට දේශගුණේ හිරු එළිය වර්ෂාව මේ හැමදේම වගේ සමානයි. ඉතින් එකම භෝග වර්ගයක් කිසිම අවුලක් නැතුව විශාල ප්‍රදේශයක වගා කරන්න පුළුවන් වුණා. හැබැයි උත්තරේ ඉඳන් දකුණට යනකොට එතනදී කතාව සම්පූර්ණයෙන්ම වෙනස්. දේශගුණේ නිකම් අහසට පුලව වගේ. මේකේ ප්‍රතිඵලය මොකද්ද? යුරේෂියාව පුරාවටම කෘෂිකර්මාන්තයේ දෙගුණයකින් සමහර වෙලාවට තුන්ගුණයකින්ම වේගයෙන් පැතිරිලා ගියා. මේක පුංචි වෙනසක් වගේ පෙනුනට ඒකින් යතිමුණු ප්‍රතිඵල නම් අතිවිශාලයි. බලන්න මේ පොඩි කෘෂිකාර්මික වාසිය අවුරුදු 100ක් ගාණක් තිස්සේ ටික ටික එකතු වෙලා අන්තිමට ජනගහනය, තාක්ෂණය, බලය මේ හැම දෙයකම දැවෙන්ත විප්ලවයක් ඇති කරා. ඒකෙන් අපිට තේරෙනවා පුංචි වෙනස්කම් වුණත් කාලයත් එක්ක එකතු වුණාම කොයිතරම් ලොකු බලපෑමක් කරන්න පුළුවන්ද කියලා. හොඳයි. දැන් අපි මේ ලෝකේ ඉතිහාසයේ වෙනස් කරපු ලොකු උදාහරණයෙන් පොඩ්ඩක් අපේ පැත්තට හැරමු. මේ හැසිරීම පිටිපස්ස තියෙන මනෝවිද්‍යාත්මක මූලධර්මය අපේ පෞද්ගලික ජීවිතයට සම්බන්ධ වෙන්නේ කොහොමද? දෙවනි කොටස අවම උත්සාහයේ නියමය. ඇයි අපි ස්වභාවයෙන්ම ටිකක් කම්මැලි දෙන්න නැඹුරු? අපි දැන් කතා කරමු මිනිස් ක්‍රියාකාරකම් මෙහෙයවන මේ මූලිකම නියමය ගැන. අවම උත්සාහයේ නියමය කියන්නේ හරිම සරල දෙයක්. අපේ මොළය අපේ වටිනා ශක්තිය ඉතුරු කරගන්න පාවිච්චි කරන හරිම බුද්ධිමත් උපක්‍රමයක් තමයි මේක. සාමාන්‍යයෙන් අපි හිතන්නේ වැඩසක් කරන්න නම් අභිප්‍රේරණය, ඒ කියන්නේ මොටිවේෂන් එක තමයි වැදගත්ම දේ කියලා නේද? ඒත් මේ අදහස ඒ මතයට ලොකු අභියෝගයක් කරනවා. ඇත්තරම අපේ මූලිකම පෙළඹවීම වෙන්න පහසුව. හිතන්නකෝ අපි ස්වභාවයෙන්ම වැඩි ශක්තියක් ඕන දේවල් වලට වඩා අඩු ශක්තියකින් කරන්න පුරුණන් දේවල් වලට තමයි යොමු වෙන්නේ. උදාහරණයක් විදිහට දවසකට පුෂ්-අප් 100ක් කරන එක. ඒක අධිඝර්ෂණ ක්‍රියාවක්. ඒකට ලොකු ශක්තියක් ඕන. හැබැයි ෆෝන් එක ස්ක්‍රෝල් කරන එක ඒක අඩු ඝර්ෂණ ක්‍රියාවක්. ඒකට ශක්තියක් යන්නෙම නැති තරම්. හොඳයි. අපේ මේ ස්වභාවයට විරුද්ධව සටන් කරනව වෙනුවට ඒකත් එක්කම එකතු වෙලා වැඩ කරන්න අපිට උගන්වන හරිම ප්‍රබල රූපකයක් ගැන අපි දැන් කතා කරමු. මේ රූපකයේ හරය තමයි මේ. අදිෂ්ඨාන ශක්තිය විතරක් පාවිච්චි කරලා අමාරු පුරුද්දක් පවත්වාගෙන යන්න හදන්න එකේ තියෙන ගැටලුව මේකෙන් නියමයට පැහැදිලි වෙනවා. ඉතින් ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි වැල්වේ තදින් ඇරලා බලෙන්ම වතුර යවන එක. ඒ කියන්නේ මොටිවේෂන් එකෙන් බලෙන්ම වැඩක් කරනවා වගේ. අනෙක් ක්‍රමය තමයි බටේ නැමිලා තියෙන තැන. ඒ කියන්නේ බාධකයේ අයින් කරන එක. ඇතරම මේක තමයි වඩාත්ම ඵලදායී ක්‍රමය. බලෙන් කරනවට වඩා ඝර්ෂණය, ඒ කියන්නේ බාධකය අඩු කරන එක හරිම ලේසි. හරි. දැන් අපි මේ මූලධර්මීය ප්‍රායෝගිකව පාවිච්චි කරන්නේ කොහොමද කියන පැත්තට යමු. අපේ පරිසරයේ සැලසුම් කිරීමේ උපාය මාර්ගය ගැන කතා කරමු. මේ මූලධර්මය කොයිතරම් සාර්ථකව විවිධ ක්ෂේත්‍රවල පාවිච්චි කරනවද කියලා බලන්නකෝ. ජපානයේ නිෂ්පාදන ක්‍රමවේදවල ඉඳලා අපි හැමදාම පාවිච්චි කරන ඇප්ස් දක්වාම මේක යොදා ගන්නවා. හැසිරීම වලට මහා පරිමාණයෙන් බලපෑම් කරන්න. මෙන්න බලන්න පුංචි ඝර්ෂණයක් අඩු කිරීමක තියෙන පුදුම බලය. එකම එක ක්ලික් එකක් අඩු කරපු ගමන් බදු ගෙවීම් ප්‍රතිචාර දැක්වීම 4.2කින් වැඩි වුණා. ඒ කියන්නේ මිලියන ගාණක අමතර බදු ආදායමක්. හොඳයි. දැන් අපි මේ සංකල්පය අපේ පෞද්ගලික ජීවිතයට ක්‍රියාත්මක කරන්න පුළුවන් මට්ටමකට ගෙමු. ඒ කියන්නේ අනාගතයේදී කරන්න ඕන දේවල් වලට කලින්ම පරිසරය සූදානම් කරගන්න එක. හොඳ පුරුදු. ලේසිම දේවවට පත් කරගන්න පුළුවන් ප්‍රායෝගික උදාහරණ ටිකක් තමයි මේ. මේවා හරිම සරල දේවල් වගේ පෙනුනට ප්‍රතිඵල නම් හිතනවට වඩා ගොඩක් ප්‍රබලයි. මේ මූලධර්මයේම අනිත් පැත්තට වැඩ කරනවා. නරක පුරුදු කරන එකට ඝර්ෂණය, ඒ කියන්නේ බාධක වැඩි කරන එකෙන් ඒවයින් මිදෙන එක ලේසි කරගන්න පුළුවන්. ටීවී එකේ ප්ලග් එක ගලවලා තියෙන එක, ෆෝන් එක වෙන කාමරයක තියෙන එක, මේ වගේ පොඩි බාධකයක් වුණත් ලොකු වෙනසක් ඇති කරන්න පුළුවන්.
මේ බලන්නකො කොච්චර ප්‍රබල කියමනක්ද කියලා. කම්මැලිකම කියන එක සාර්ථක වෙන්න පාවිච්චි කරන්න පුළුවන් හරිම බුද්ධිමත් ඉදිරි දැක්මක් තියෙන උපාය මාර්ගයක් විදිහට මේකෙන් නැවත අර්ථකථනය කරනවා. අපි මේ විග්‍රහය අවසන් කරමු මේ ගැඹුරු ප්‍රශ්නයත් එක්ක. නිවැරදි දේ කරන එක පහසු වෙන ලෝකයක් අපිට නිර්මාණය කරගන්න පුළුවන් වෙන්නේ කොහොමද? ඒක අපේම හැසිරීම් වල නිර්මාණකරුවන් වෙන්න අපිට දෙලා අභියෝගයක්. Tamanට වැදගත් දේවල් ලේසිම දේවල් බවට පත් කරන පරිසරයක් නිර්මාණය කරගන්නේ කොහොමද?